දැන් ඔය සහනාධාර බෙදනවනේ. මම යෝජනා කරනවා කවදාවත් ඔව හොරා කන්න එපා. කවදාවත් වංචා කරන්න එපා. වතුර බෝතලයක්වත් ගන්න එපා අහිංසක මිනිස්සුන්ට හම්බෙන ඒවා. මේ පොය දවසේ කියන්නේ හාල් ඇටයක් පරිප්පු ඇටයක්වත් කිසි කෙනෙක් හොරකම් කරන්නේ නැතුව ඇති. එහෙම හොරකම් කරන්න හිතාගෙන ඉන්නවා නම් කරන්නත් එපා. එතකොට මේ වෙලාවේ අර තවත් පිරිසක් සූදානමින් ඉන්නවා. ආපදාවට ලක් වූ ගොඩටම ගිහිල්ලා ආධාර ගන්න බලාගෙන. මේ ගංගෙවල් වල ඕන තරම් සමහර විට ජීවිතේටවත් ඉඳපු නැති කොහේ හරි තියෙන ගෙදරක් වතුරට අහු වෙලා. ඒකත් දානවා මොකේද? අර රටක් විදිහට වැටිලා ඉන්න වෙලාවක සාධාරණ දෙයම. මිනිස්සුන් නිරන්තරයෙන්ම යුක්ති සාගත වෙන්න ඕනේ. අයුක්තියයි අසාධාරණයයි හිස මුදුනේ තියාගෙන කොහොමද අපි රටක් විදිහට නැගිටින්නේ? එනිසා විවිධ දේවල් වලින් බැට කාපු අපි මේක අමතක වෙන්න දෙන්න එපා.